නැගිටින්න පුතේ. පුතාට දෙවියන්ගෙම පිටයි. මොකද මේ සාරිය ජරා වෙලා තියෙන්නේ? මම මේ කෑම වර්ගයක් හැදුවා පුතා. අද මගේ සම්පත් පුතා ඉන්ස්පෙක්ටර් කෙනෙක් වුණානේ. මේ ඔක්කොම අම්මගේ ආශිර්වාදය නිසායි. හැබැයි අම්මේ මම දෙයියන්ගෙන් නම් වැඩි විශ්වාසයක් නැහැ. මිනිසුන්ට පුළුවන් ද දෙවියොත් එක්ක තරඟ කරන්න. දැන් ඉතින් පුතා දෙවුණානේ. ඉතින් පුතා විවාහ කරගන්න. රස්සාවක් හම්බුන ගමන් කෙල්ලෙකුත් හම්බ වෙනවද? අද හොඳ සුබ දවසක්. ඉක්මනට ගිහිල්ලා රුවිනිකාව හම්බ වෙලා විවාහය ගැන කතා කරන්න. හරි. මම දැම්මම යනවා. ගෙදරින් යන්න ඉස්සෙල්ලා දෙවියන් සිහි කළා යන්න ඕනේ. දෙයගේ පිටයි. වුණා. හම්බ වුණා. හම්බ වුණා. හම්බ වුණා? මොනවාද හම්බුනේ? රස්සාවක්. මේ ලෝකේ කෙනෙකුට රස්සාවක් ලැබුණාම තමයි තේරෙන්නේ තමුන්ගේ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වුණා කියලා. මම දැම්මම යනවා ඔයාගේ තාත්තව හම්බ වෙන්න. ගිහිල්ලා වැඳලා කියනවා මාමේ මට පුංචි ගයක් තියෙනවා. මට පුංචි රස්සාවකුත් තියෙනවා. මාම මට පුංචි කෙල්ලෙක් හොයලා දෙන්න. එහෙම කළොත් මාම මට පුංචි උදව්වක් කළා වගේ. පුංචි උදව්ව? නෑ. ලොකු උදව්වක්. ලොකු උදව්වක්. මම ඔයාව මේ මුළු ලෝකෙටම හොරෙන් මගේ තුරුලට අරගෙන මේ ලෝකෙන් ඈතට අරන් යනවා. සර් මේ ටිකත් අහන්න සර්. නෑ. මම ඔය දෙන්නට දෙන ලාස්ට් වෝනින් එක මේ. මීට පස්සේ ඔය දෙන්න ගැන කිසිම කම්ප්ලේන් එකක් මා ළඟට එන්න බෑ. නමුත් සර් දන්නේ නැතුව ඇති සර්ට පැමිණිලි කරපු අය ගැන අපිට සැක පහළ වෙලා තියෙනවා. වෙච්ච මිනිමැරුම ගැන එයාගේ සම්බන්ධයක් තියෙනවා. ඒක සර් දන්නේ නැහැ. ලෝකෙ කිසිම මිනිමැරුමක් සාක්ෂි නැතුව ඔප්පු කරන්න බෑ ඉන්ස්පෙක්ටර්. ඒක හරි සර්. මේවා දැනගෙන අපි කොහොමද නිශ්ශබ්ද වෙන්නේ? You can go now. මොකද්ද මේකේ තේරුම? කඩුව අතට දීලා ලණුව කපන්න එපයි කියන වගේ වැඩක් නෙමේක. උන් අත්අඩංගුවට ගන්නවත් අපිට බලයක් නැත්නම් අපි පොලිස් ඔෆිසර්ස්ලා කියලා ඇති වැඩේ මොකද්ද? අපි කිසි වැදගම්මකට නැති මිනිස්සු වගේ. උඹනේ මට පොලිසියට බැඳෙන්න කිව්වේ. මම කිව්වා? සම්පත් මේ දෙන්න අල්ලගත්තේ ටික දවසක් පස්සෙන් එලවලා. කවුද මේ අය? මුන් මද්ද්‍රව්‍ය උරජාවාරම්කාරයෝ. බඩුත් එක්ක අහුණා. මුන් මේවා කරන්නේ වෙස්මාරු කරගෙන. මොනවා? මේවා අපේ බඩු නෙමෙයි. නැතුව අපේ බඩුද? අපි අර දුප්පත් මිනිස්සු. උඹලා ගැන අපිට හුඟක් විස්තර ලැබිලායි තියෙන්නේ. ඒ බොරු. අපි පාරිනත්ලා කීයක් හරි හම්බ කරගෙන තමයි පවුල නඩත්තු කරගන්නේ. නේද? බොරු කියන්න එපා. උඹලා ලව්ව මේ වැඩ කරන උන් කවුද? ඒ ගැන කතා හෙල්ලුවොත් අපිව මරණයි කියලා තියෙන සර්. උන් කොහෙද ඉන්නේ කියපන්. අපි දන්නේ නැහැ කොහෙද කියලා. එතන හුඟක් ආලෝකය හැම තියෙනවා. භූත ප්‍රේත හඬවලුත් ඇහෙනවා. එතන මිනිස්සුන් නටනවා. බෙරසද්දත් ඇහෙනවා. කොහෙද? කවුද? සර් මම වැරදි විදිහට පිළිගන්න එපා සර්. මම සර්ට ඇත්තම කියන්න. පොලිසිය දැන් මගේ පිටිපස්සෙන් එනවා. මම නිර්දෝෂයි. මට සර්ගේ උදව්ව අවශ්‍යයි. උසාවියෙන් පැනලා පිටකාරෙක් මේ පැත්තට ආවා. අපි ආවේ අහුවාගෙන. සර් යව දැක්කද? නෑ මම දැක්කේ නෑ. කරදර කළාට සමාවෙන්න.
විශ්වාස කෙරුවට. මම උසාවියෙන් පැනලා ඔබ ගැත්ත. ඒත් මම බැන්නේ මෙන්න මේකටයි. ඔව්. ඒ උඹේ මාරයා ළඟට යන්න. උඹේ මරණය මගේ අතින්ම සිද්ධ වෙන්න ඕනේ. ඒ වුණාට සර් ඔව්. නීතිය උඹට ජීවිතාන්තයේ දක්වා සිර දඬුවම් දුන්නත් මම සෑහීමකට පත්ුනේ නෑ මිනිහෝ. මගේ එකම තරුණ පුතාගේ මරණය මට හැම වෙලේම මතක් වෙනවා. මට සැනසුමක් ලැබෙන්නේ මේ පපුවෙන් ලේ ධාරාවක් ගලාගෙන යනවා. දැක්කමයි මිනිහෝ. සර් දෙකින් දැනසුමක් ලැබෙනවා නම් මම මැරෙන්න උනත් ලෑස්ති. ඒත් මට ඒක අවස්ථාවක් දෙන්න. මම මගේ නිර්දෝෂ සහෝදරයවත් බේරගෙන මගේ අහිංසක අම්මට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරගන්නකම් මට අවස්ථාවක් දෙන්න. මම දන්නවා උඹ කියන්නේ බොරු. උඹට අම්මා කෙනෙක්වත් සහෝදරෙක්වත් නැති බව මම දන්නවා. ඒක හරියට මගේ කලින් ආත්මය වගේ. මං දැන් එයා වෙනුවෙන් මරුණා හා සමානයි. ඒත් එයා බේරගන්නයි මං එළියට බැස්සේ. මට උඹේ පවුලේ අයට වැඩිය මගේ පුතා ලොකු. මම මා ගැන හිතුවේ නෑ. ඉතින් මම මොකටද උඹ ගැන හිතන්නේ? මම වැඳලා කියන්නම් සර්. මට මගේ සහෝදරයා බේරගන්න තව එක අවස්ථාවක් මට දෙන්න. මං ඊට පස්සේ සර් ගාවට එන්න. මේ වෙලාවේ සර් මට තියෙන එක වෙඩි උණ්ඩෙන් මම විතරක් නෙවෙයි. මගේ අම්මයි මගේ සහෝදරයා දෙන්නම මැරෙනවා. තාත්තේ නවත්තන්න. තාත්තාට මේ සම්පන්න කුරුවත්තගෙන සැක කරන්න. සම්පත්තියගේ යාළුව රොබින්ව මරපු පලියයි ගත්තේ. තාත්තා තමුන්ගේ පුතා මරු පලිය සම්පත්තියෙන් ගණ්ඩායි හදන්නේ. තාත්තා අපරාධ කරන්න කලින් පොලිස් නිලධාරියෙක් හැටියට මං ඒ අපරාධ වළක්වනවා. මට අවස්ථාවක් දෙන්න සර්. මං ඇත්ත කියන මිනිහෙක්. මං අම්මට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න මට ඉඩ දෙන්න. ඊට පස්සේ මං ඇවිල්ලා බාර වෙන්න. එතකොට සර්ට පුළුවන් මගෙන් ඕන තරම් පලි ගන්න. මගේ වෙඩි උණ්ඩේ උඹේ පපුව පසාරු කරගෙන යන්න බලාගෙන ඉන්නවා. ඔව් සර්. මගේ පපුවත් ඒ වෙඩි උණ්ඩේ බලාපොරොත්තු වෙන්නේ. අම්මේ එකපාරක් අම්මගෙන් වෙච්ච වැරද්දට මට මුළු ජීවිතේටම දුක් දෙන්න හදන්නේ පුතේ. නෑ. අම්මගේ සෙනෙහස ලබා ගන්න බැරුව ගිය මම අවාසනාවන්තයි. අම්මා කෙනෙක් දරුවෙකුට තියෙන ආදරේ වචනෙට පෙරලන්න බෑ. පුතා දන්නේ මේ හදවත පුතාට කොච්චර ආදරයක් සෙනෙහසක් දක්වනවද කියලා. අම්මගේ සෙනෙහස ගැන මගේ කිසිම සැකයක් නෑ. සැරෙන් සැරේ මගේ මූණ අම්මට පෙන්නලා අම්මව පිස්සු අටන්න මට ඕනේ නෑ. මම අම්මගේ අවාසනාවන්ත පුතා කියලා මගේ නළලේ කොටලා තියෙනවා. හැම තප්පරයකම හැම මොහොතකම මම මරණයට ලං වෙනවා. අම්මා තමයි මාව මෙලොවට බිහි කරේ. මමයි අම්මට පිටුපෑවේ. ඒ පාපේ බර මට හුලගෙන ඉන්න බෑ අම්මේ. මම හුඟා දුක් විඳා. ඒත් කවදා හරි අම්මා හොයාගෙන ඇවිල්ලා අම්මේ කියලා කතා කරන්න මම පෙරම් පුරාගෙන හිටියේ. පුතා